ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද කතා කරන්න යන්නේ වටපිටාවේ සිදුවන වෙනස්කම් පාඩමේ තවත් එක් කොටසක් ගැන. ඉතින් අද කතා කරන්නේ දහවල් කාලයේ වටපිටාවේ සිදුවන වෙනස්කම් ගැන. ඉර පායලා මිනිසුන් වගා කටයුතුවල නිරත වෙනවා. විවිධ ධාන්‍ය ජාති අම්මලා ආච්චිලා වේලනවා, උගන්වනවා සහ ඉගෙන ගන්නවා, රෙදි වේලනවා. ඉතින් දැන් අපි බලමු සවස් කාලයේ සිදුවන වෙනස්කම් ගැන. ඉර බැස යනවා. ඉතින් ඔයාලා දැකලා තියෙනවද ඉර බැහැගෙන යනකොට අහස ලස්සනයි, ඒ වගේම කුරුල්ලන් කැදලි කරා පියඹල යනවා. සතුන් නිවසට ගෙන යනවා. ඒ වගේම තමයි වැඩ ඇරිලා එන මිනිස්සු එයාලට අවශ්‍ය දේවල් මිලදී ගන්න කඩවල් වලට යනවා. එතකොට කඩවල් වල සෙනග පිරෙනවා. ඒ වගේම තමයි පුංචි පැංචියෝ සෙල්ලම් කරන්නෙත් ගොඩක්ම හවස් වෙලාවට. ඒ වගේම මල්වලට වතුර දානවා. වැසි දිනයක නෙමේ මම මේ අදහස් කරන්නේ, හොඳින් අව්ව පායලා තියෙන දිනවල. ඉතින් පුංචි ඔයාලා දැන් අප අවට සිදුවන වෙනස්කම් පාඩමේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත නේද? ඉතින් මේ පාඩමේ තවත් එක් කොටසක් ඉදිරියට මං ඔයාලට හඳුන්වා දීමට නියමිතව තියෙනවා. ඉතින් ඒ කොටසත් අරගෙන ආයෙත් මං එන්නම්. ගිහින් එන්නම්. බයි බයි.